අද අපි කතා කරන්න යන්නේ බොහෝ දෙනෙක්ට බලපාන වැදගත් මාතෘකාවක් ගැන. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග. එහෙමත් නැත්නම් ලිංග ආශ්‍රිත රෝග. අවශ්‍ය නම් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු හින්දා රෝග ලක්ෂණ පිළිබඳ දැනුවත් වීම ඉතාමත් වැදගත්. අපි රෝග ලක්ෂණ සාකච්ඡා කරන්න කලින් ලිංගාශ්‍රිත රෝග පිළිබඳව සාමාන්‍ය තොරතුරු කිහිපයක් විමසා බලමු. ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග කියලා කියන්නේ මූලික වශයෙන්ම ලිංගික සම්බන්ධතා හරහා පැතිරෙන ආසාදන. මේවා බැක්ටීරියා, වෛරසෝ, පරපෝෂිතයන් හින්දා ඇති වෙන්න පුළුවන්. ඔබේ ලිංගික සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීම සහ නිතිපතා පරීක්ෂා කිරීම ඔබ මතක තබාගත යුතු කාරණාවක්. ලිංගාශ්‍රිත රෝගවල එක් පොදු රෝග ලක්ෂණයක් තමයි ලිංගික අවයවවලින් අසාමාන්‍ය ලෙස ශ්‍රාවයන් පිටවීම. මේ අසාමාන්‍ය ගන්ධයක් හෝ වර්ණයක් ඇති ඝන හෝ ද්‍රව වැනි දෙයක්. මෙවැනි කිසියම් වෙනසක් ඔබ දුටුවොත් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත්. එවැගේම සැලකිලිමත් විය යුතු තවත් රෝග ලක්ෂණයක් තමයි මුත්‍රා කිරීමේදී වේදනාව හෝ අපහසුතාවයක් ඇතිවීම. ඔබට දැවිල්ලක් හෝ මුත්‍රා කිරීමේදී වේදනාවක් දැනෙනවා නම් එය ලිංගාශ්‍රිත රෝග ආසාදනයක ලකුණක් වෙන්න පුළුවන්. එවැගේම තුවාල හෝ ගැටිති ඇතිවීමත් හර්පිස් හෝ සිෆිලිස් වැනි ඇතැම් ලිංගාශ්‍රිත රෝගවල පොදු රෝග ලක්ෂණයක්. එම තුවාල ලිංගික අවයවවල හෝ මුඛය ආශ්‍රිතව බිබිලි තුවාල හෝ ඉන්නන් විදියට අපිට දැක ගන්න පුළුවන්. ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවෙන කැසීම සහ අපහසුතාවය ලිංගාශ්‍රිත රෝග ආසාදනයක් පෙන්නුම් කරන්න පුළුවන්. ඔබ රතු පැහැයක් හෝ ඉදිමීමක් සමග කැසීමක් අත්විඳිනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත්. සමහර ලිංගාශ්‍රිත රෝග නිසා උණ, තෙහෙට්ටුව, ශරීර කැක්කුම සහ වසාගැටති ඉදිමීම වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. සමහර ලිංගාශ්‍රිත රෝගවල කැපී පෙනෙන රෝග ලක්ෂණ කිසිසේත් නොපෙන්වන බව සැලකිල්ලට ගැනීම ඉතාමත් වැදගත්. එවැගේම විශේෂයෙන්ම ඔබ ලිංගිකව ක්‍රියාශීලී නම් හෝ අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් වලදී ඇතනම් පරීක්ෂාවට ලක්වීම ඉතා වැදගත් වන්නේ ඒ නිසයි. දැනුවත් කරන්න විශේෂ දෙයක් තියෙනවා. මේ වගේ ඔයාට ලිංගික රෝගයක් තියෙනවා කියලා යම්කිසි හැඟීමක් ආවොත් ඔයා කිසිම දෙයකට බය වෙන්න එපා. මොකද කොරියාව කියන්නේ හොඳ මානව හිමිකම් තියෙන රටක් නිසා ඔයාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ඔයාට මේ ටෙස්ට් එක ඔයාට කැමති විදිහකට කරගන්න පුළුවන්. මම ඒක ඔයාලට කියලා දෙන්නම්. ඒ වගේම ඔයාට පුළුවන් ඔයගේ නමක් ගමක් භාවිතා නොකර ඇනොනමස් විදියට උනත් මේ ටෙස්ට් එක කරගන්න. ඒ කියන්නේ ඔයාගේ ID එකවත් නොදී ඔයාට පුළුවන් මේ ටෙස්ට් එක කරගන්න. එතරම් සහන මේ කොරියාවේ තියෙනවා. මම ඒ ටික ඔයාලට පැහැදිලි කරන්නම්. වඩාත්ම රෙකමන්ඩ් කරන්න පුළුවන් බොගොන්සෝයකින් කරගන්න එක තමයි. කොරියාවේ ඕනම ඩිස්ට්‍රික්ට් එක ඕනම නගරයක බොගොන්සෝ එකක් තියෙන වලට පුළුවන් බොගොන්සෝ එකට ගිහිල්ලා නොමිලේම මේ ටෙස්ට් එක කරගන්න. මම ඔයාලට අන්තිමට වීඩියෝ කියන්නම් කොහොමද මේ ටෙස්ට් එකට ගිහිල්ලා ඔයාලා කියන්න ඕන කියලා. ප්‍රධානම රෙකමන්ඩ් කරන දේ තමයි කොරියාවේදී බොගොන්සෝ එකකින් කරගන්න. ඔයාලා ළඟම තියෙන බොගොන්සෝ එකට ගිහිල්ලා මේ STD ටෙස්ට් එකක් කරගන්න පුළුවන්. ඔයාලට ඕනනම් බොගොන්සෝ එකට කෝල් එකක් දීලා රෙසිවේෂන් එකක් දාගෙන උනත් ගිහිල්ලා කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් හොස්පිටල් ඇන්ඩ් ප්‍රයිවට් ක්ලිනික් වලින් ඉල්බන් පෙන්මොන් සහ පිපුක්වා වලින් මේක කරගන්නත් පුළුවන්. නමුත් මේ හැම හොස්පිටල් එකක්ම හැම පිපුක්වාක්ම මේ ලිංගික රෝග පිළිබඳ රෝග ටෙස්ට් කරන්නේ ඉන්ටර්නැෂනල් ක්ලිනික් භාවිතා කරන්න. විශේෂයෙන් විදේශිකයන්ට වෙනුවෙන්ම කරපු ක්ලිනික් තියෙන. උදාහරණයක් වශයෙන් සෝල් ග්ලෝබල් සෙන්ටර් හෙල්ත් ක්ලිනික් තියෙනවා. එතන ගියාම එන්ජෝන් පොරින් මෙඩිකල් සෙන්ටර් වගේ තැන්වල ඔයාලට STD ටෙස්ට් එක කරගන්න පුළුවන්. ඔයාලට කොරියන් භාෂාව බැරි නම් මේක ඉංග්‍රීසි සපෝට්
සෙන්ටර් මේක මේ වගේ තැන් වලට ගිහිල්ලා ඔයාලට ඉතා රහස්‍යගතව ඔයාගේ ටෙස්ට් එක ඔයාට කරගන්න පුළුවන්. මේකෙදි කොරියන් භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව දෙකෙන්ම පහසුකම් සපයලා තියෙනවා. ඊට පස්සේ පුළුවන් යුනිවර්සිටි හොස්පිටල් වලින් මේක කරගන්න. ඊට පස්සේ සෝල් නැෂනල් හොස්පිටල් වගේ ඉවත් STD ක්ලිනික් ඩිපාර්ට්මන්ට් වෙනම තියෙනවා. ඒවට ගිහිල්ලා ඔයාලට මේක කරගන්න පුළුවන්. මීටත් අමතරව NGO සපෝට් ඕගනයිසේෂන් වලින් සහාය දක්වන හොස්පිටල් තියෙනවා. ඒවට ගිහිල්ලත් අපිට පුළුවන් අපිට මේ STDs ටෙස්ට් එක කරගන්න. අපිට ඊළඟට දැනගන්න ඕන මොකද්ද මේ ටෙස්ට් එකක් පොසිටිව් වුණොත් මොකද්ද කරන්න කියලා. ඔබට STD එක පොසිටිව් වුණොත් බය වෙන්න එපා. මොකද ගොඩක් රෝගවලට මේ වෙනකොට බෙහෙත් තියෙනවා. බොහෝ රෝගවලට ඇන්ටිබයොටික්ස් වලින් සාර්ථකව සුව කරගන්න පුළුවන්. HIV රෝගවලටත් ලොන්గ్ ටර්ම් ට්‍රීට්මන්ට් තියෙන නිසා කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයාට යම්කිසි රෝගයක් තියෙනවා කියලා සැක හිතුනොත් මම මේ කලින් කියපු සෙන්ටර් වලට ගිහිල්ලා ටෙස්ට් කරගන්න. එතකොට ඒ වලින්ම ඔයාට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දෙවි. ගොඩක් රෝගවලට ඇන්ටිබයොටික් වලින් හොඳ කරගන්න පුළුවන්. රෝගයක් හැදිලා හම්බුනොත් විදේශිකයන් රටින් පිටුහල් කරනවද කියන එක. ඒක උත්තරය නැහැ. කොරියන් ඉමිග්‍රේෂන් එක ඔයාට STD පොසිටිව් වුණා කියලා වීසා කැන්සල් කරන්නේ නැහැ. ඒ වගේම STD පොසිටිව් වුණා කියලා කොරියාවේ සේවය කරන සේවකයෙක් පිළිබඳව ඉමිග්‍රේෂන් ඔෆිස් එකට තොරතුරු කියන්න කොරියාවේ සිටින කිසිම වෛද්‍යවරයෙකුට නීතියෙන් අවසර නැහැ. ඒ නිසා අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන්නේ ඔබ STD පොසිටිව් වුණත් පුද්ගලිකව ඔයාට ඒක රහසක් විදිහට තියාගන්න පුළුවන්. කොරියාවේ රෝගීන් රටින් එළියට යවන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට අවශ්‍ය කරන ප්‍රතිකාර ට්‍රීට්මන්ට් කොරියාව තුලින්ම ඔබට ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔයාට යම්කිසි රෝගයක් ඇති කියලා ඔයාට සැකසිතුනත් ඉක්මනින්ම ළඟම තියෙන බොගොන්සේකට හරි නැත්නම් මම අර කලින් කියපු සෙන්ටර් එකට හරි ගිහිල්ලා ඒ ටෙස්ට් එක STD ටෙස්ට් එක කරලා ඒකට අදාළ වෛද්‍ය උපදෙස් ලබා ගන්න. එතකොට ඔයාලට මම කලින් කිව්වා කොහොමද ගිහිල්ලා කියන්න ඕන කියලා. ඔයාලට බොගොන්සෝ එකට හරි මේ වගේ හොස්පිටල් එකට හරි ගිහිල්ලා ඔයාලට රිසෙප්ෂන් එකට කියන්න පුළුවන් සොම්පියොම් කොම්සා පාඩ්ගොසිපාය සොම්පියොම් කොම්සා එකක් ලබා ගන්නවා කියලා ඔයාලට කියන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඇනිරොමස් ටෙස්ට් එකක් කරන්න පුළුවන්ද කියලා අහන්න පුළුවන්. ඉක්යොමරෝ කොම්සා පදල්සු ඉස්සයෝ කියලා ඇහුවම ඔයාලට ඇනිරොම ටෙස්ට් එකක් කරන්න පුළුවන්ද කියලා දැනගන්න පුළුවන්. දන්න කෙනෙක් ඉන්නවනම් මේ වචන භාවිතා කරලා මේ විදිහට කියලා ඔයාලට වාගේ STD ටෙස්ට් එක කරගන්න පුළුවන්. ඔබ උපරිම උත්සාහ කරන කොරියාව ජීවිතය සාර්ථක කරගන්න ලිංගික ශ්‍රමිකයන් භාවිතා නොකර ඔබේ මේ ජීවිතය සාර්ථක කරගන්න වැඩි විස්තර මොන හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න නැත්නම් මෙසේජ් එකක් දාන්න. ඉතින් මේ වගේ වටිනා වීඩියෝකින් නැවත හමු වෙමු. හැමදාම කියනවා වගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.